හෙලෝ හායි කොහොමද ඉතින් යාළුවනේ ඔයාලාට ගොඩක් දවසකින් වීඩියෝස් එකක් දාන්න හිතුණා. මැරෙන්න තරම් හිතට වේදනාවක් ආපු මම අද ගොඩ ආවා. කියන්න දුකයි ජීවිතේ. ලොකු වේදනාවකින් කියන්නත් බැරි තරම් යාළුවනේ මේක ඔයාලාට කියන්න තරම් දෙයක් නෙමෙයි හිතේ හංගගෙන ඉන්න ඕන තරම් රහසක්. නමුත් මගේ හිතේ වේදනාවට ඔයාලාට කියන්නේ රට ඇවිල්ලා අපිට වෙන දේ අපි දන්නේ නැහැ. ඒජන්සියෙන් මෙහෙට එවනවා. මෙහි ඒජන්සි වලින් මොකද ලංකාවේ ඒජන්සියට අපිට දොස් කියන්න බෑ. මෙහි ඒජන්සියෙන් මොකද කරන්නේ? ගෙවල් වලට දමනවා. දැම්මම මට විතරක් නෙමෙයි තවත් අයට මේ වගේ වෙනවා ඇති. ගෙවල් වලට දැම්මම අපි තමා දන්නේ හොඳ නරක. කණ්ඩ නැහැ බොණ්ඩ නැහැ. නාන්න නිදහසේ නාන්න නැහැ. ටොයිලට් එකකට Tamanට උමනා වෙලාවට යන්න නැහැ. වතුර ඩිංග බොන්න නැහැ. ඔය වගේ දුක් වේදනා කම්කටොළු අතරින් මාස දෙකක් වැඩ කරා. එක මාසෙකයි පඩිය ඇරියේ. අනිත් මාසේ පඩිය දවස් 4ක් ඉස්සරහට තියලා ගෙදරින් මාව ඒජන්සියට එක්කගෙන ගියා. ඇඳි වත පිටින් ලංකාවෙන් ගෙනාපු නූල් පොටක්වත් නැත. ඇඳි වත පිටින් ඒජන්සියට ගිහින් දැම්මා. මාසේ පඩියකුත් නැත. ඉතින් ඔයාලා දන්න ඕනේ කුවෙට් එකේ 130ක් කීයද කියලා ගෘහ සේවිකාවකට අලුතෙන් එන. එතකොට මාව භාෂාව දන්නවා. මම හොඳ ඇටෙන්ඩර් කෙනෙක් රටවල් වල. මම ඕන දෙයකට ඔට්ටුයි සර් හරිද? මාව කෑවා. ඔයාලා දන්නෝ මේ රටවල් වල අවුරුදු ගාණක් ඔයාලා මේ රටේ සේවය කරනකොට ඔයාලා දන්නෝ මේ රටවල් වල ගෙදරකට දානකොට ඔයාලා අපි උන්නද මලාද කියලා පොඩ්ඩක් කෝල් එකක් අරගෙන හොයන්න බලන්න. තේරුණාද? මාව මෙහි ආපු ඒජන්සියේ සර් මට ලොකුකම පෙන්නුව නේද? දැන් මොකද වෙලා තියෙන්නේ ඔයාට? මාව සැලෙන්නේ නැහැ සර්. තේරුණාද? මාව සැලෙන්නේ නැහැ. මං වැටුණත් නැගිටිනවා. මං කලින් වීඩියෝ දාලා තියෙන්නේ. මට වුණු දේවල් හැම දෙයක්ම රටවල් වල ගිහිල්ලා මම බය නැතුව මම එඩිටර්ව මම මේ කතා කරන්නේ. මම සැලෙන්නේ නැහැ. මම වැටුණත් සර් මම නැගිටිනවා. තේරුණාද? ඔයා මට එන දවසේ කිව්වා ගේකට දාලා ඔයාට ගේ හොඳද නරකද කියලා බලන්න. මං ඇහුවා සර් යන ගෙදර කොහොමද කියලා. එතකොට මගෙන් ඔයාට උණු වරද්ද මොකද? ඔයා කිව්වා ඔයාගේ මහත්තයා නෙමෙයි මං ඔයාගේ හස්බන්ඩ් නෙමෙයි. මොකද ඒ සක්කිලි කතාව? ඔයාලා මහත්තුරු කරගන්න අපි ඒ ඒජන්සියෙන් ඔය ඒජන්සියට ඇවිල්ලා ඔයා මට මහත්තයෙක් වෙන්න ඕනේ නැහැ. තේරුණාද? ඔයාගේ මොලේ පොඩ්ඩක් ක්ලීන් කරගන්න. තේරුණාද? මම බය නැතුව එඩිටර්ව කතා කරන්නේ. එහෙම කතා කරන්න එපා. අපි දුප්පත්කමට රටේ ඉන්නේ. අපිට කීයක් හරි ඔයා ගන්න. ඔයාලා අපි මේ පහත් තත්ත්වයට දාලා එහෙම කතා කරන්න එපා. ඒජන්සියේ සර්ට මම මේ කියන්නේ. තේරුණාද? දැන් මට මොනවා හරි දෙයක් උඩා නම් ඊට පස්සේ දෙවෙනි ගෙදරට දැම්මා. දැම්මයින් පස්සේ ගෙදර සම්පූර්ණම කුණු ගොඩවල් වගේ. කබඩ් වල සම්පූර්ණම අර කුණු ගොඩක් අතු ගාලා දැම්ම කුණු ගොඩවල් වගේ. යන්න කිව්ව වැඩ කරන්න කිව්ව ගිහිල්ලා. ඒ ගෙදරින් මොකද කරේ? මට ගිහිපු ගමන් මට සාමාන්‍යයෙන් ගෙදරක වැඩ කරන්න මට තියෙන කෙනෙකුට අර හිතට පිට එකක් තියෙන්න ඕන. අපි හම්බ කරන්න ඇවිල්ලා නිකන් බල්ලොයි වලු වගේ වෙන්න බෑ. සාමාන්‍යයෙන් ගතියක් තියෙන්න ඕන. අපිට වැඩක් කරන්න පිට එකක් තියෙනවා. ඒ ගෙදරට මං කිව්වා මට වැඩ කරන්න බෑ. කෙලින්ම දැම්ම රෑ 3යි. එළියට බහැපන් කියලා දැම්ම එළියට බහැලා බෑග් එකක් තියාගෙන ඉන්නකොට එක වාහන වලින් ඇවිල්ලා කතා කරනවා එන්න යන්න කියලා ගියා නම් මොකද වෙන්නේ? මොලයක් නැති කෙනෙක් නම් යනව නේද? මහපාරේ හිඟන්නියක් වගේ බෑග් එක තියාගෙන පුතේ අම්මාද ඉවරයි කියලා මගේ දීනීමට මතක් වුණා. මගේ මහත්තයවට මට මතක් වුණා. බැනලා ඒජන්සියෙන් දැන් මේ රාත්‍රී කොහොමද එන්නේ ඔයා ගෙදරට යන්න කිව්වා. මං කිව්වා මට බෑ යන්න එපා කියනවා කියලා. මෙයාලගේ මහකම්ම පෙන්නනවා යන්න කියලා.
හිටියා ඉඳලා කොහොම හරි 3ට විතර වගේ 3:00ට විතර වගේ වාහනේ ඇවිල්ලා එන්න කිව්වා යන්න ඒජන්සියෙන් ඔන්න වාහනේ එනවා කිව්වා මම ඕකෙන් එන්නේ කිව්වා ඊට පස්සේ මම කෝල් එකක් දුන්නා හරි ඕ වාහනට නැගලා එන්න කිව්වා ගිහිල්ලා ඊට පස්සේ දවස් දෙකක් ඒජන්සි එකකට දාන්න ඊට පස්සේ තුන්වෙනි ගෙට්ට දැම්ම තුන්වෙනි ගෙදර ගියකොට කන්න නැහැ මට මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කන්න නැහැ කන්න නැතුව ගෙවල් වල වැඩ කරන්න බැහැනේ නේ මට මේක ඔයාලට කියන්න බෑ ඔයාලා මගේ ඉන්බොක්ස් එකට එන්න මම දන්න කියන අය ඉන්නවනම් මගේ හොඳ හිතවත් මගේ TikTok එකේ ඉන්න යාළුවන්ට මම හරියට විස්තරේ කියන්නම් මට මේක කියන්න බෑ ඔයාලා මාව එක රහසිගතව මගේ ඉන්බොක්ස් එකට එන්න අක්කේ ඔයාලට මොකද වුනේ කියලා නමුත් දුකෙන් නෙවෙයි ඉන්නේ මේ තෙවේදනාවට ඇන්නේ මං කවදනමුත් මං හම්බ කරගෙන මගේ දියණිය ගාවට යනවා ඊට සත්‍යපත් කරගෙන ඔයා කතා කරපු කතා කිරිල්ලේ දා එළියට බහැලා එනකොට සර් ඒජන්සි සර්ට කියන්නේ ආපු මෙහෙ කුවෙට් එකේ ඉන්න ඔයා මුස්ලිම් වෙන්න පුළුවන් නමුත් මුස්ලිම් ජාතියට මම බයින්නේ මං හරි ආදරේ නමුත් ඔයා අමුතුම ජාතිය මිනිස්සෙක් මිනිසොන්ට ඔයාලා ලොකුකම පෙන්වන්න එපා අපි කවද හිටියත් මැරෙනවා තේරුණාද අපි මේ මහ පොළොවට යන්න ආපු අපි හතර රියන අයිති වෙනව කවදද ඇති වෙන්නේ නැති වෙන්නේ මිනිස්සුන්ට හැම දුකක්ම දැනෙන්නේ මිනිස්සුන්ට බල්ලෝ විවල්ලුන්ට නෙවෙයි මිනිස්සයාට මිනිස්සෙකුට මිනිස්සෙක් එකඟ වෙන්න ඕන අවංකකම තියෙන්න ඕන තමන්ගේ වාසියට වැඩ කරන්න එපා කවදාවත් අසරණ මිනිස්සෙක් දැක්කොත් ගණන් නොගෙන ඉන්න එපා හැතරම් සිත හයිය කරන්න හිතට සත්‍ය දෙන්න හිත ආදන්න ඒජන්සි වලට ආවයින් පස්සේ මේවයි අම්මෙක්ද අප්පෙක්ද ඔයාලා අපිට ඉන්නේ අපිට වරදක් වෙනකොට ඔයාලා අපිට ඉන්නේ අපි ගැන හොයන්න බලන්න කුස්සියක් ඇතුළකට ගියාම සම්පූර්ණම අපි ගිහිල්ලාද කුස්සිය වලට ගිහිල්ලා කන්න වියාගෙන කන්න ඕන ඈ මේවට ඇවිල්ලා වරදක් වෙලා ගෙදරකින් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා අපි ඒජන්සියට ආවම ඒජන්සිය කුස්සියට ගිහිල්ලා අපිද වියන් කන්න ඕන ඒවට වෙනම කෙනෙක් දාලා අපිට වියලා කන්න දෙන්න ඕනේ මොකද අපි ගොඩක් වේදනාවකින් එන්නේ ඔය තැන් වලට ආවයින් පස්සේ අපිට හිතට සත්‍යයක් නැහැ කන්න තේ ඩිංගක් බොන්න වතුර ඩිංගක් බොන්න බඩට බඩගින්නක් දැනෙන්නේ නැහැ තේරුණාද මං අද වැටුන්නේ නැහැ සර් තේරුණාද මං නැගිටිනවා හොඳ ඇටි ලංකාවට ගිහිල්ලා කවදා හරි මං ලංකාවට ගිහිල්ලා මං හොඳ වීඩියෝ එකක් දානවා තේරුණාද මගේ සත්‍යයෙන් මං ජයග්‍රහණය කරා සර් තේරුණාද මට මිනිහෙක් ඕන නෑ මේකේ ඇවිල්ලා මට හොඳ සුපිරි මහත්තයෙක් ඉන්නවා මගේ ලංකාවේ මට ඔයා මගේ හස්බන්ඩ් වෙන්න ඕනේ නෑ මහත්තයා වෙන්න ඕනේ ඔයාට වැඩකට නැති කතාවක් එතන කතා කරේ Tamanටයි එකෙන් කෙලවුනේ තේරුණාද මට කෙලවුනේ නෑ තේරුණායි මං අද හොඳට ඉඳලා මං ඉන්න ගෙදර දැනට හොඳයි මේ වහන්න මට දැනට ඉන්න ගෙදර හොඳයි මම ඉන්නම හොඳින් හම්බ කරගෙන මට මගේ ලංකාවේ අය මං TikTok එකේ දන්නේ නැති කෙනෙක් නෑ මේ කුවෙට් එකේ කොයි බැවිද්දත් මං ඕන කෙනෙක් අඳුරනවා තේරුණාද මේ අපේ නිර්මලිය අක්ක නෙවෙයි කියලා ඕන කෙනෙක් මට පිහිට වෙනවා තේරුණායි වැටෙන්න ගියත් වැටුණත් වලෙන් වැටිච්ච වලෙන් මොන ගොඩ වෙන්න තේරුණායි මම මේ කුවෙට් එකට ඇවිල්ලා මේ කුවෙට් එකෙන්ම හම්බ කරගෙන තමයි යන්නේ වැටුනේත් මේකෙන් නැකිටින්නෙත් මේකෙන් තේරුණාද අන්න ඒක හිතන්න සර් මිනිස්සුන්ට අලාතෙලා කතා කරන්න එපා කවදාවත් අපි කවුරුත් මිනිස්සු අපි මැරෙන්නේ ඇවිල්ලා ඉන්නේ තේරුණාද යුක්තිගාරකව ජීවත් වෙන්න මිනිස්සුන්ට අලාතෙලා කතා කරන්න එපා කවදාවත් මට එච්චරයි කියන්න තියෙන්නේ කොයි බගියත් මගේ දියණිය ගැන මං හිතනවා